ආයුබෝවන් ඔබ සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා අදත් සන්නිධ නාලිකාවට. ඔබ දන්නවා අපේ නාලිකාවෙන් ජ්‍යොතිර්විද්‍යාව, වාස්තු විද්‍යාව, හෙළවෙදකම, ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර වාගේ විෂයපතයන් පිළිබඳව විද්‍යාත්මකව පැහැදිලි කරන වග. නමුත් අද එවැනි ගැඹුරු මාතෘකාවක් ගැන නෙවෙයි අපි කතා කරන්න හදන්නේ. මේ 2026 අගෝස්තු 9 වෙනි ඉරිදා දවසේ ශිෂ්‍යත්ව විභාගයේ යෙදී තියෙනවා. ඉතින් මේ විභාගය සඳහා පෙනී සිටින අපේ පුංචි දුවා දරුවන්ට නිවසෙන් පිටවීම සඳහා සුබම නැකත් 4ක් තමයි අද වීඩියෝ එකෙන් ඔබ හමුවට අරගෙන එන්නේ. ඉතින් මේ සඳහා අදත් අපි සම්බන්ධ කරගන්නවා ජ්‍යොතිර්වේදී, ශාස්ත්‍රවේදී, නීතිඥ අමිත රත්නායක මහතාව. එතුමාගෙන් අහලා දැනගමු මේ 2026 අගෝස්තු 9 වෙනිදා තියෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත් වීමට හොඳම නැගත් මොනවද කියලා. ආයුබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පිටත්ව යෑමේ නැකත් සම්බන්ධව. අපිට අර වෙනත් කාරණයකට වඩා විභාග කටයුත්තක් වෙනුවෙන් පිටත්ව යන්න නැකත් සකස් කරගද්දී තියෙන තත්ත්වය වෙනස්. අපි දරුවෙක්ට අකුරු කියවීමකට, විවාහ නැකත් වලට, එහෙම නැත්නම් ගෙට ගෙවදීමකට වගේ කාරණයකට අපි නැකත් හදාගද්දී ඒ ගෙදර අයට, ඒ වැඩේට නිරත වෙන අයට එයාගේම උපන්දිනේ උපන් වෙලාවට ගලපගෙන තමයි අපි නැකත් වෙලාව හදාගන්නේ. එතකොට වඩාත්ම සුබ දිනයක් තෝරගෙන ඒ දිනේ මත තමයි අපි සුබ මුහුර්තය සකස් කර ගැනීම කරන්නේ. නමුත් අපිට විභාග කටයුත්තක් වෙනුවෙන් නැකත් සකස් කරගද්දී ඒ විදිහට කරන්න බෑ. අපිට ගැළපෙන දවස නෙමෙයි අපිට රජයෙන් ලබා දී තිබෙන දිනයට අපිට අනුගත වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ විභාගයේ පැවැත්වෙන දිනේ, ඒ විභාගයේ පැවැත්වෙන වේලාවට අපි ගලපගෙන තමයි අපිට මේ නැකත් කටයුතු වලට පිටත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව 2026 වසරේ අගෝස්තු මාසේ 9 වෙනිදා ඉරිදා උදේ 9:30ට තමයි මේ ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වෙන්න නියමිතව තියෙන්නේ. ඉතින් මේ සඳහා තමන්ගේ ගෙදර ඉඳලා ඒ දුර ප්‍රමාණය සලකලා බලලා විභාග මධ්‍යස්ථානයට යන්න තියෙන කාලය ගලපගෙන ටිකක් කල් තියා යන්නත් අවශ්‍ය කරන කාරණයක් හින්දා අපි නැකත් වෙලාවන් 4ක් මේ සඳහා ලබා දෙනවා. එතකොට තම තමන්ගේ ගෙදර ඉඳලා විභාග මධ්‍යස්ථානට යන්න තියෙන දුර ප්‍රමාණය සැලකිල්ලට අරගෙන මේ නැකත් 4 අතරින් වඩාත් පහසු නැකත් වේලාව තෝරගෙන ගෙදරින් පිටත් වීම කරන්න පුළුවන්. ඉතින් මේ නැකත් වේලාවන් 4 තමයි පළවෙනිම නැකත උදේ 6:18ට දකුණු දිශාව බලා පිටත්ව යාම සඳහා සුබයි. උදේ 6:18ට දකුණු දිශාව බලා පිටත්ව යාම සුබයි. දෙවෙනි නැකත තමයි 7:06ට දකුණු දිශාව බලා පිටත්ව යාම සඳහාත් සුබයි. උදේ 7:06ට දකුණු දිශාව බලා පිටත්ව යාමත් සුබයි. එහෙම නැත්නම් තවත් ටිකක් කාලය ඉතිරි කරගෙන උදේ 7:41ට දකුණු දිශාව බලා ගෙදරින් පිටත්ව යාමත් සුබයි. උදේ 7:41ට දකුණු දිශාව බලා ගෙදරින් පිටත්ව යාමත් යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට තවත් කාලය මේ වෙනුවෙන් තව ගෙදර රැඳිලා ටිකක් තව විභාගයට වෙලාව කිට්ටු කරලා යන්න අවශ්‍ය නම් උදේ 8:07ට දකුණු දිශාව බලා ගෙදරින් පිටත් යාම යොදා ගන්නත් පුළුවන්. උදේ 8:07ට දකුණු දිශාව බලා ගෙදරින් පිටත් යාම යොදා ගන්න පුළුවන්. එතකොට මෙතන පොදු සාධකයක් තිබුණා. ඒ තමයි එදා දවසේ සුබ දිශාව විදිහට තෝරා ගන්න දිශාව තමයි ජ්‍යොතිර්විද්‍යාත්මකව දකුණු දිශාව. එතකොට අපිට දකුණු දිශාව බලා ගෙදරින් පිටත් යාම මේ නැකත් වේලාවන් 4 සඳහාම යොදා ගන්න පුළුවන්. මම ආයෙත් කෙටියෙන් මේ නැකත් 4 ගැන කතා කළොත් උදේ 6:18 7:06 7:41 ඒ වගේම 8:07 මෙන්න මේ කියන නැකත් 4න් තමන්ට පහසු විභාග මධ්‍යස්ථානයේ තියෙන දුර ප්‍රමාණය සැලකිල්ලට අරගෙන යන කාලය තීරණය කරගෙන කල්තියා ගිහිල්ලා ඒකට සූදානම් වෙන්න පරිසරය නිර්මාණය වෙන විදිහට තමන් කැමති නැකත් වේලාවන් 4 අතරින් තමන් කැමති නැකත් වේලාවට දකුණු දිශාව බලා පිටත් යන්න පුළුවන් මේ විභාගය සඳහා. ඉතින් අපි
සුබපතනවා මේ ශිෂ්‍යත්ව විභාගයේ ලියන සියලුම දුවා දරුවන්ට තමන්ගේ මේ කඩයිම් විභාගය ඉතාම සාර්ථක විදිහට මේ විභාගයට මුහුණ දීලා ජයග්‍රාහී තත්ත්වයක් තමන්ට උදා කරගන්න සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ඉතින් ඔබ දැනගත්තා මේ ශිෂ්‍යත්ව විභාගයට පිටත් වීමට හොඳම නැගත් මොනවද කියලා. ඉතින් ඔබේ ඥාතීන් අතරත් ඒ වගේම හිතවතුන් අතරත් ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දුවා දරුවන් සිටිනවා නම් මේ වීඩියෝ එක එයාලටත් ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඔබ ගාවටම ගෙන්න ගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ පාර ශිෂ්‍යත්ව විභාගයේ ලියන පුංචි දුවා දරුවෝ හැමෝටම අපි එක සිතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.